ස්වාමීනි මාගාව සාක්ෂි තියෙනවා. මහින්ද හොරෙක් කියලා රටම කියද්දි හොරෙක් නෙවෙයි කියන්න තමුන් ගාව තියෙන සාක්ෂි මොනවද? ස්වාමීනි මං කාරණා තුනකින් මේක පැහැදිලි කරනවා. පළවෙනි එක හොරෙක් නම් පටන් ගත්තු ව්‍යාපෘතියක් ඉවර කරන්නේ නැහැ. මහින්ද මහත්තයා පටන් ගත්තු ලොකු කුඩා හැම ව්‍යාපෘතියක්ම ඉවර කරා. හොරෙක් නම් කරන්නේ ව්‍යාපෘතිය සැලසුම් කරනවා, පාර්ලිමේන්තුවේ අනුමත කරනවා, මුදල් වෙන් කරගන්නවා, මුල් ගල තියෙනවා. එතනින් එහාට ව්‍යාපෘතියක් නැහැ. මුළු මුදලම ගල් වෙනවා. මහින්ද වැඩෙක්කින්ද තමයි පටන් ගත්තු හැම ව්‍යාපෘතියක්ම ඉවර කරේ. දෙක හොරෙට්ට තියෙනවා ප්‍රධාන චරිත ලක්ෂණයක්. ඔබතුමා දන්නවද ඒක? ජීවිත කාලේ පුරාම හොරකම් කිරීම. නෑ ස්වාමීනි. හොරෙක්ගේ තියෙන ප්‍රධාන ලක්ෂණය බොරු කීම. Oh no. හොරකම කියන්නේ වංචාව, වංචාව කියන්නේ බොරුව. හොරකම් කරන කෙනා බොරු නොකිය ඉන්නෙත් නෑ. බොරු කියන කෙනා හොරකම් නොකර ඉන්නෙත් නෑ. මේක නියමයක්. වස්තුන් වලට තියෙන නිව්ටන්ගේ නියමය වගේ පුද්ගල චරිත වලටත් තියෙනවා සබහාදහමේ මෙන්න මේ නියමය. මහින්ද මහත්තයා ගාව බොරු නෑ. හානම් හා බෑ නම් බෑ. නෑ නම් නෑ. ගලේ කිටුව වගේ තමයි. Yes. 3 එතුමා හොරෙක් කියලා කියන්නේ මහා බලවත් කට්ටිය. විධායක ජනාධිපතිවරු, අගමැතිවරු, මැති ඇමතිවරු මෙන්න මේ වගේ ලොකු කට්ටිය. දාපු නඩුවකුත් නැහැ. දීපු සාක්ෂියකුත් නැහැ. මෙන්න මේ කාරණා ටිකෙන් මහින්ද මහත්තයා හොරෙක් නෙවෙයි කියලා ඔප්පු වෙනවා. Yes. හරස් ප්‍රශ්න අහන්න පුළුවන්. එහෙනම් ඒ කාලේ ගතිමු ණය කන්දරාවට මොකද වුනේ? හරිම සරලයි. මහ බැංකු වාර්තාව ආරම්භ බලන්න පුළුවන්. chat GPT ගහලා, Gemini ගහලා, Google ගහලා මේ ඕන එකකින් සර්ච් කරලා බලන්න පුළුවන්. ස්වාමීනි මේ කාල සීමාවන් තුල ණය වාර්තාවක් මං ඉදිරිපත් කරනවා. මේකෙන් ලිඛිතව ඔප්පු වෙනවා මහින්ද මහත්තයා වැඩෙක් කියලා. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ කාල සීමාව අවසන් වෙද්දී රටේ ණය බර රුපියල් බිලියන 2222යි. මහින්ද රාජපක්ෂ මහත්තයා ඉවර වෙද්දී අවුරුදු 9කට පස්සේ 8391යි. 5100 ගානක වැඩිවීමක් වෙලා තියෙනවා. ඊට පස්සේ මහින්ද හොරා කියලා ගినాපු යහපාලන කාලේ 13031ක් වෙලා තියෙනවා. අවුරුදු 5කටත් 5600 ගානක වැඩිවීමක් තියෙනවා. එතනින්ම පේනවා මහින්ද මහත්තයා අවුරුදු 9කටත් අරගතිවට වඩා යහපාලන කාලේ අවුරුදු 5ට අරගෙන තියෙනවා. මෙන්න මෙතන තමයි අපේ රටේ විචාරම ණය බර ඇති උනේ. බලන්න මේ ණය හා සමානව දලදේශීය නිෂ්පාදනය කොච්චර වැඩි වෙලා තියෙනවද මේ කාල සීමාවේ කියලා. අනික් කාල සීමාවේ ආයි අඩු වෙලා තියෙනවා. ඒ වගේම ඒක පුජ්‍යල ආදායමත් බලන්න. කලින් කාල සීමාවේ අඩුයි. මහින්ද මහත්තයාගේ කාල සීමාවේ 3 ගුණයක් වැඩි කරලා තියෙනවා. හැබැයි ඊළඟ කාල සීමාවේ ඒක පුජ්‍යල ආදායම වැඩි වෙලා තියෙන්නේ බොහොම පොඩි ගානකින් 50ක්වත් වැඩි වෙලා නැහැ. බලන්න ණය ගතිපු කන්දරාවයි දලදේශීය නිෂ්පාදනයේ වෙනසයි. ඒකම මේකේ තියෙනවා දලදේශීය නිෂ්පාදනය අනුව ණය ගැනීමේ ප්‍රතිශතය. මහින්ද මහත්තයා එන්න කලින් 102ක් වෙලා තියෙනවා රටේ ණය බර. ඒ කියන්නේ අපේ දලදේශීය නිෂ්පාදනයට වඩා වැඩිපුර ණය අරගෙන තියෙනවා. මහින්ද මහත්තයාගේ අවසාන කාලෙ වෙද්දී ඒක 171කට අඩු කරලා තියෙනවා. බලන්න ණය ගත්තට දලදේශීය නිෂ්පාදනය වැඩි කරලා තියෙනවා. ඒ නිසා තමයි මේ අග අඩු වෙලා තියෙන්නේ. බලන්න ඊට පස්සේ යහපාලන කාලය ඇවිල්ලා මේක අය 86ට නගලා තියෙනවා. ණයත් වැඩිපුර අරගෙන දලදේශීය නිෂ්පාදනය වැඩි කරලත් නැහැ. මෙන්න මේ chart එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් මොන කාල සීමාවෙද අපේ රට වැටෙන්න පටන් අරන් තියෙන්නේ. මොන කාලෙද සංවර්ධනයක් වෙලා තියෙන්නේ කියලා. ඔයාලට බලන්න පුළුවන් 1948 ඉඳන් අරගෙන මේ වාර්තාවල තත්ත්වය මොනවද කියලා. මෙන්න මේකෙන් ඔප්පු වෙනවා මහින්ද රාජපක්ෂ කියන්නේ හොරෙක් නෙවෙයි. මහින්ද රාජපක්ෂ කියන්නේ වැඩෙක් කියලා. සියලු සාක්ෂි සලකා බැලීමෙන් අනතුරුව මහින්ද මහත්තයා හොරෙක් නෙවෙයි වැඩෙක් කියලා තීන්දුව කරනවා.